දවසක් සුබ දවසක් යාළුවනේ. ඔයාලත් කැමති නේද අපේ ගෙදර විදුලි බිල යම්කිසි හේකින් හරි ප්‍රමාණයක් අඩු වෙනවා දකින්න. එහෙනම් යාළුවනේ පුංචිම පුංචි දෙයක් තියෙනවා අපි හිතන්නේ නැති පැත්තක්. මම ඔයාට අද ඒ දේ කියලා දෙනවා. ඉතින් අන්න ඒ විදියට අපි කරොත් වෙනස් කරොත් අපිට අනිවාර්යෙන්ම අපේ ගෙදර විදුලි බිල යම් තාක් දුරට ඒ කියන්නේ ගිය මාස බිලට වැඩිය අනිවාර්යෙන්ම අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. තවත් මෙවැනි ට්‍රිප්ස් ගණනාවක් තියෙනවා. ඒ ටිකත් ඔයාලට ක්‍රමක්‍රමයෙන් වීඩියෝ වලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉක්මනටම වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද අපි කරන්න ඕන මේ සඳහා විදුලි බිල අඩු කර ගැනීම සඳහා. අපි කරන ප්‍රධාන වැරද්දක්. මොකද අපේ විදුලි බිල කවදාවත් අපිට අඩු කරගන්න වෙන්නේ අපේ සීතකරණය මෙන්න මේ විදියට අපේ නිවස තුල තියෙනවා නම් අපේ විදුලි බිල අඩු කිරීමකට ලක් කරගන්න බෑ. බලන්න දැන් අපි මේ ෆ්‍රිජ් එක තියලා තියෙන විදිය අනුව ෆ්‍රිජ් එක සහ බිත්තිය අතර අපේ සීතකරණය හා බිත්තිය අතර අඟල් 3ක් වගේ තමයි ඉඩ ප්‍රමාණයක් තියෙන යාළුවනේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම අපේ ෆ්‍රිජ් එක තියන්න ඕන බිත්තියේ සිට අඩි 1.5ක් හෝ අඩියක්. අවම අඩියක් දුරින් තමයි බිත්තිය සහ අපේ සීතකරණය අතර අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. ඉතින් යාළුවනේ අපිට අන්න ඒ දේ කරොත් ඔයත් මම දන්නවා ඔයාලගේ ගොඩක් දුරට ඉඩකඩ ප්‍රශ්නෙත් එක්ක අපි සීතකරණය තියලා තියෙන්නේ ගෙදර බිත්තියට ආසන්න කරලා බිත්තිය ගොඩක් දුරට මුල්ලක් සෙට් වෙන විදිහට තමයි සීතකරණය අපි තියලා තියෙන්නේ. එහෙම තියන්න එපා යාළුවනේ. ඔයා අද එහෙම තියලා නම් පොඩි වෙනසක් කරලා බලන්න. ෆ්‍රිජ් එක සහ අපේ බිත්තිය අතර මේ දුර ප්‍රමාණය අනිවාර්යයෙන්ම අඩියක් හෝ අඩි 1.5ක් දුරට තිබෙන විදිහට ෆ්‍රිජ් එක සකසගෙන බලන්න අපේ විදුලි බිල ගිය මාසෙට වැඩිය අනිවාර්යයෙන්ම අඩුවක් වෙනවම තමයි යාළුවනේ. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එක වටී කියලා හිතනවා නම් තවත් මේ වගේ වීඩියෝ බලන්න ඔබට අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. ඉක්මනින්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න ඉල්ලීමක් කරමින් අපි ගිහිල්ලා යන වීඩියෝ එකෙන් නැවතත් දවසක හමු වෙමු.